කො බෆට් කියලා මම දන්න බෆට් කෙනෙක් ඉන්නවා. එයාගේ නම ඇවිල්ලා වොරන් බෆට්. ඒ ළඟදී ළමයි කැලේ පන්ති ගිහුවා සර්. මම මේ කිංස්බරි එකට ගියා කියලා ගිය සපස්සේ මම ඇහුවා හොඳයි මොකක්ද කරේ කියලා. ඉතින් එයා කිව්වා එයා ගියාලු බෆට් එකට. මම මොකක්ද බෆට් කියන්නේ? නෑ සර් මේ කැම ගොඩක් තියෙන කන් ඒකද සර් කිව්වේ. A few moments later. නෑ සර් අන්ලිමිටඩ් කණ්ඩ දෙන්නේ. ඒකින් සර්. එතකොට තමයි මට මීටරුනේ මිනිහා බෆට් කියලා තියෙන්නේ මොනවාටද? බුෆේ එකට. Oh my god! Wow! දැන් මේ වචනේ දිහා බැලුවම තවමගෙන් අහයි සර් ඇයි මේකට බුෆේ කියන්නේ? සර් ඉංග්‍රීසි බැරිද? One eternity later. Hey, BUFFET sir මේ T වලින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ buffet තමයි. හැබැයි පුතේ මේක French word එකක්. ඉතින් මේ word එකේ ඇත්තටම මේ T අකුර තියෙන්නේ. මෙයා silent. එතකොට එයාව අපි අයින් කරනවා. දැන් කියලා බලන්න buffet මොකද්ද? buffet. මම කිව්වා ඊළඟ පාරවා ගියාම මේ මතක තියාගන්න මොකද්ද? ඔය යන්නේ බුෆේ එකට කියලා බෆට් එකට නෙමෙයි. ඕකේ?